Hi guys, welcome back to anime.lk. ඔන්න ඉතින් අද අරගෙන ආවේ Demon Slayer season 1 එකේ පස්වෙනි එපිසෝඩ් එක. ඔයාලා තාම කලින් එපිසෝඩ් බැලුවේ නැත්නම් උඩින් කරන කාට ක්ලික් කරලා ඒවත් බලන්න. ඒ වගේම ඔයාලා තාම අපේ channel එක subscribe කරේ නැත්නම් අපේ channel එක subscribe කරලා අපිට 1k sub වලට යන්න පොඩි help එකක් දෙන්න. එහෙනම් අපි ටික ගත නැතුව යමු අද එපිසෝඩ් එක බලන්න. මේ එපිසෝඩ් එක පටන් ගන්නේ කලින් එපිසෝඩ් එකේ වුණ තැනින්මයි. තන්ජිරෝ ඒ විකෘතිත ඩීමන්ගේ බෙල්ල කපන්න පයින්නකොටම ඒ විකෘතිත ඩීමන්ට එයාගේ පොඩි කාලේ වෙච්ච සීන් එක මතක් වෙනවා. මේ ඩීමන් මිනිස්සු වගේ මරලා ඒගොල්ලෝ කකා ඉන්නකොට එතනට අපේ මාස්ටර් එනවා. මාස්ටර් එක සරණ ආපු මේ ඩීමන් ටික වෙලාවක් මාස්ටර් එක සටන් කරා යනකොට මේ ඩීමන්ට තේරෙනවා මාස්ටර් ඒ ඩීමන්ට වඩා ශක්තිමත් කියලා. ඒක නිසා මේ ඩීමන් මාස්ටර්ගෙන් බේරලා ලිහිල් එක තැනක හැංගෙනවා. ඒ ඩීමන් හැංගෙච්ච තැනටත් මාස්ටර් ආපු හින්දා ඒ ඩීමන් එතනින් දුවලා ගිහිල්ලා එකතැනක නැවතිලා පිටිපස්ස බලනවා මාස්ටර් එනවද කියලා. පිටිපස්සේ මාස්ටර් ආපු නැති හින්දා ඒ ඩීමන් ආපහු ඉස්සරහා බලනකොට ඉස්සරේ මතුවෙච්ච මාස්ටර් ඒ ඩීමන්ගේ බෙල්ල කපනවත් එක්කම ආපහු සීන් එක වර්තමාන දර්ශනකට මාරු වෙනවා. මේ වෙලාවේ ඒ ඩීමන්ට තන්ජිරෝ පේන්නෙත් මාස්ටර් වගේ. තන්ජිරෝ ඒ ඩීමන්ගේ බෙල්ල කපලා දානවත් එක්කම ඒ ඩීමන්ගේ ඔළුව එක පැත්තකට විසිකලා කියලා වැටෙනවා. මේ වෙලාවේ තන්ජිරෝට ඇහෙනවා අර ඩීමන්ගේ ඔළුව නැති කඳ ඇතුලෙන් මල්ලි කියලා කෑ ගන්න සද්දයක්. තන්ජිරෝ මේ වෙලාවේ ඒ ඩීමන්ගේ ඇඟවට ඉහිලා ඒ ඩීමන්ගේ අතක් අල්ලලා ප්‍රාර්ථනා කරනවා මේ ඩීමන් ඊළඟ ආත්මේ ඉපදෙනකොට ඩීමන් කෙනෙක් නොවි ඉපදෙන්න කියලා. ඒත් එක්කම ඒ ඩීමන් මේ වෙලාව අලු වෙලා යනවා. මේ වෙලාවේ තන්ජිරෝ කියනවා මකෝ සබිරෝ සහ මියගේ අනිත් හැමෝම දැන් ඔයාලට සතුටින් ඉන්න පුළුවන් කියලා. දැන් අපිට වෙන්නන්නේ තන්ජිරෝ ඩීමන්ලා එක සටන් කරගෙන සීන් එකක්. තන්ජිරෝ මේ ඩීමන්ලා එක සටන් කරනකොට මේ ඩීමන්ලාගෙන් අහනවා කොහොමද ඩීමන් කෙනෙක් විච්ච කෙනෙක් ආපහු මනුස්සයෙක් කරන්නේ කියලා. ඒත් මේ ඩීමන්ලා කිසිම දෙයක් නොකිය තන්ජිරෝට පාර දෙන්නේ නෙවෙයි හින්දා තන්ජිරෝ මේ ඩීමන්ලා ඔක්කොම මාරලා දානවා. කොහොම හරි තන්ජිරෝ එයාට හම්බුන හැම ඩීමන් කෙනෙක් එක්කම සටන් කරලා එක තැනක ඇවිල්ලා නැවතිලා හරි දානවා. එතකොට තමයි තන්ජිරෝ දකින්නේ එයා ඉන්නේ ලිලක් මල් තියෙන තැනක කියලා. ඒතර මෙයාළුවනේ මේ සටන් අතරේ දවස් 3ක්ම ගෙවිලා ගිහිල්ලා දැන් අපිට පෙන්වන්නේ පරීක්ෂණය පටන් ගත්ත යනම තන්ජිරෝ ඉන්න සීන් එකක්. මෙතනට ඒ දවස් 3 ඇතුළත ඩීමන්ලාගෙන් බේරලා හිටපු හැම කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. හැම කෙනෙක්ම කිව්වට ලෝනේ ඇවිල්ලා ඉන්නේ 4 දෙනයි. මේ වෙලාවේ තන්ජිරෝ කලින් එපිසෝඩ් එකේ තන්ජිරෝ බේරගත්ත කොල්ලා ඉන්නවද බලනවා. ඒ කොල්ලා ඉතින් නැති හින්දා තන්ජිරෝ ගොඩක් දුක් වෙනවා. ඒ කොල්ලා බේරගන්න බැරි වුණා කියලා. මේ වෙලාවේ තන්ජිරෝට ඇහෙනවා එතන ඉන්න කහ පාට කොණ්ඩේ තියෙන කොල්ලා මම මැරෙනවා. දැන් බේරුණත් කොහොම හරි මම අන්තිමට මැරෙනවනි කියලා එයාටම කියා ගන්නවා. මේ වෙලාවේ මෙතනට ආපු අර වගේ ඇල්ලම දෙන්න කියනවා. හැමෝටම සුබ දැසනක්. ඔයාලා ඔක්කොම ආරක්ෂිත ඉන්නවද කියලා අපිට කොටස් සතුටුයි කියලා. මේ වෙලාවේ එතන හිටපු මූණේ කැල්ලක් තියෙන කොල්ල අහනවා අපි දැන් මොනවද කරන්න ඕනි කියලා වගේම කෝ දැන් මගේ කඩුව කියලා. ඒත් ඒ කෙල්ලෝ දෙන්න ඒ කොල්ලා කීපේ කාන්ටවත් ගන්නේ නැතුව ආයි කියනවා අපි ඔයාලා ඔක්කොටම එක වගේ ඇඳුම් දෙනවා. ඒ ඇඳුම් පිටිපස්සේ ඔයාලගේ තනතුර ගහලා තියෙනවා. කියලා වගේම ඩීමන් ස්ලේයර් හමුදාවේ තියෙන තනතුරු 10ක් කියන්න ගන්නවා. යාළුවනේ ඔයාලට ඒ තනතුරු 10ක් දැනගන්න ඕන නම් පහින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ කෙල්ලෝ දෙන්න කියනවා දැන් මේගොල්ලෝ ඉන්නේ ඒ ඩීමන් ස්ලේයර් හමුදාවේ තියෙන අඩුම තනතුරන මිස්නොටෝ කියන තනතුරේ කියලා. මේ වෙලාවේ අර මූණේ කැල්ලක් තියෙන කොල්ලා ආයිමත් අහනවා ඔයාලා පිටිපස්සේ තියෙන අපේ කණුද කියලා. එතකොට මේ කෙල්ලෝ දෙන්න මේ කොල්ලා කියට කන්ටවත් ඇහුනේ නෑ වගේ ආයිමත් කියනවා අපි අද ඔයාලට ඔයගොල්ලෝ කඩු හදන්න ඕනි කරන ලෝබස් තෝරගන්න ඉඩ දෙනවා. ඒත් කඩු හදන්න දවස් 10 15ක් අතර ගත වෙනවා කියලා. මේ වෙලාවේ ඒ කෙල්ලෝ දෙන්නෙන් අනිත් කෙල්ල අපුඩියක් ගහන ගන්නවා. එතකොටම කපිටෝගයක් ඇවිල්ලා මේගොල්ලෝගේ ගේ වහනවා. මේ වෙලාවේ ඒ කෙල්ලෝ දෙන්න කියනවා අපි ඔයාලා හැම කෙනෙක්ටම ඔයාලාගෙම කියලා කසුගය කපුඩෙක් ලබා දෙනවා කියලා. ඒ වගේම මේ කපුට පාවිච්චි කරන්නේ ප්‍රධාන වශයෙන් සංවේදන කටයුතු සඳහා කියලා ඒගොල්ලෝ කියනවා. ඒ යාළුවනේ මෙතන හිටපු හැම කෙනෙක්ටම කපුටෙක් හම්බුණත් අර පොණ්ඩේ කහ පාට කොල්ලට නම් හම්බෙන්නේ කපුටෙක් නෙමෙයි පොඩි කුරුළු පැටියෙක්. මේ වෙලාවේ එතන හිටපු මූණේ කැල්ලක් තියෙන කොල්ලා එක කිල්ලගේ කොණ්ඩෙන් අල්ලන් කියනවා මට ඔය ටංගෙන් වැඩක් නැහැ මට ඕන ඩීමන්ස්ලා විනාශ කරන්න පුළුවන් කණ්ඩුවක් මට දැන් මේකක් දෙන්න කියලා. මේ වෙලාවේ එතනට ඇවිල්ලා කොල්ලගේ අතින් අල්ලගත්ත තන්ජිරෝ කියනවා එයාව අතාරින්නේ නැත්තම් මම උඹේ අත කඩනවා කියලා. එතකොට ඒ කොල්ලා කියනවා උඹ කවුද? උඹට පුළුවන් දෙයක් කරපන් කියලා. එතකොට තන්ජිරෝ ඒ කොල්ලගත් අත කරන ගන්නවා. එතකොට මේ කොල්ලා වේදනාවෙන් ඉඳා ඒ කෙල්ලව අතාරිනවා. මේ වෙලාවේ එතන හිටපු අනිත් කෙල්ල කියනවා ඔයාලා කතා ඉවරනම් ඔයාලා දැන් ඔයගොල්ලෝ කණ්ඩු වලට ඕනි වාහනේ තෝරගන්න කියලා. මේ වෙලාවේ තන්ජිරෝ එයාට ඉදිච්ච එක ලෝපස් කළක් ගන්නවත් එක්කම අපිට ඒ තියෙන එක තනින් කට් කරලා අපිට එකමතු මිනිහෙක් පෙන්නනවා. ඒත් මේ මිනිහගේ මූණ නම් යාළුවනේ අපිට පෙන්නන්නේ නැහැ. මේ වෙලාවේ මිනිහා කියනවා එයාගෙන් පස් දෙනෙක්වත් බේරුණාද? හොඳයි. මගේ දරුවන් සංඛ්‍යාව ආයෙත් වැඩි වුණා. ඒවා මොන වගේ ඩීමන්ස් වේද කියලා මට හිතා ගන්නත් බෑ කියලා. ඒ සීන් එකේම කට් කරලා දැන් අපිට පෙන්නන්නේ පොඩ්ඩක් හවස් වෙලා තන්ජිරෝ අපෝ ගෙදර ඉන්න සීන් එකක්. තන්ජිරෝ ගෙදර ඉස්සරහා බොම්මාවරන් හිටගෙන ඉද්දි තන්ජිරෝ දකින්නවා ඒ ගෙදර දොරත් කඩාගෙන මේසකෝ එළියට එනවා. මේක දැකපු තන්ජිරෝ ඔය හැරියාද කියලා එකපාරම දුවගෙන ඉද්දි තන්ජිරෝගේ තනක ඉස්සර වැටෙනවා. තන්ජිරෝ ලිස්ලොඩි තන දුවගෙන ආව මේසකෝ තන්ජිරෝ බදා ගන්නවා. එලාවේ තන්ජිරෝ අහනවා අයියෝ හදිස්සියෙම එක බලන්න නිදාගත්තේ. ඔයා මැරෙයි කියලා මම ගොඩක් බය වුණා කියලා. ඒ වෙලාවේ ඒක දැකපු මාස්ටර් එතනට ඇවිල්ලා දෙන්නම බදාගෙන කියනවා එහෙනම් තන්ජිරෝ ඔයා පන පිටින් ආවා කියලා. දැන් අපිට වෙන්නන්නේ තන්ජිරෝයි මාස්ටර්යි කතා කරගෙන සීන් එකක්. මේ වෙලාවේ මාස්ටර් අහනවා ඔයා එහෙනම් ඒ රූපාන්තරණය වුණු ඩීමන් මැරුවද කියලා. මේකට තන්ජිරෝ ඔව් කියනවා. එතකොට මාස්ටර් කියනවා ඔයා අපව ගෙදර ආව ගැන මට ගොඩක් සතුටුයි කියලා. වගේම ඩීමන්ලා ගැන පොඩි විස්තරයක් කියන්න ගන්නවා. ඩීමන්ලා කිහිප දෙනෙක් ඉන්නවා. රුධිර භූතකරාව කියන විශේෂ බලය පාවිච්චි කරන ඔයාලටත් ඉස්සරහට ඒ ඩීමන්ලත් එක්ක සටන් කරන්න වෙයි කියලා මාස්ටර් කියනවා.
මේ වෙලාවේ තන්ජිරෝ නිසුකෝ අනුත් ඩීමන් වල වගේ නෙවෙයි කියලා මට හිතෙනවා. ඒක ඔයාවේ කියන කලාවද කියලා මාස්ටර්ගෙන් අහනවා. මේකට මාස්ටර් කියනවා නැහැ මම නම් හිතන්නේ මම හිතන්නේ එයා එයාගේ වැවුණු ශක්තිය නිදාගෙන ආපහු ලබා ගන්නවා මිනිමස් කන්නේ නැතුව කියලා. ඒ සීන් එකේම කට් වෙනවත් එක්කම අපිට පෙන්නනවා තන්ජිරෝ නිසුකෝ නිදාගෙන ඉඳියා බලාගෙන එයාටම කියා ගන්නවා මම ඔයාව ආරක්ෂා කරනවා නිසුකෝ කියලා. දැන් අපිට පෙන්වන්නේ දවස් 15කට පස්සේ සීන් එකක්. තන්ජිරෝලා ගෙදරට 아무තු විශ්වාසමත් දාගත්ත මිනිහෙක් එනවා කියලා අපිට දැන් පෙන්නනවා. මේ මිනිහා කියනවා එයාගේ නම හග නිසුකෝ කියලා. ඒ වගේම මෙයා කියනවා මම කමාටෝ තන්ජිරෝගේ කඬුව හැදුවා මම මේක අරගෙන ආවේ කියලා. එතකොට තන්ජිරෝ මම තමයි ඒ කියලා එයාට ආචාර කරනවා. ඒ වගේම තන්ජිරෝ ඒ මිනිස්යාට ගේ ඇතුළට එන්න කියලා කතා කරනවා. ඒත් ඒ මිනිස්යා තන්ජිරෝ කියන එක තත 50කටවත් ගණන් ගන්නේ නැතුව ඒ කඬුව ගැන විස්තර කරන්න ගන්නවා. මෙයා කියනවා ඒ කඬුව හදලා තියෙන්නේ ඉර එළිය හොඳින් වැටෙන කඳුවල තියෙන රතු වැලි වලුමයි රතු යකඩ වලුමයි කියලා. ඒ වගේම ඒ කඬුවට හිරු එළිය හොඳින් හුරා ගන්නවා කියලාත් මෙයා කියනවා. මේ වෙලාවේ තන්ජිරෝ අහනවා අපිට පොඩ්ඩක් ඉදෙන් කතා කරන්න බැරිද කියලා. එතකොට තන්ජිරෝ දිහාට හරු මේ මිනිහා කියනවා මම අනුන්ගේ දේවල් වලට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා. ඒ වගේම යාළුවනේ දැන් තමයි අපිට මේ මිනිහාගේ මූණ හරියටම පෙන්වන්නේ. මේ වෙලාවේ මේ මිනිහා තන්ජිරෝගෙන් අහනවා ඔයා ආලෝකයේ දරුවෙන් නේද කියලා. මේකට තන්ජිරෝ කියනවා නැහැ මම තන්ජිරෝගේ සහ කීගේ පුතා කියලා. මේකට ඒ මිනිස්සයා කියනවා මම කිව්වේ ඒක නෙමෙයි. ඔයාගේ හිසකේස් සහ ඇස් රතු පාටයි. ඔයා වගේ ළමයෙක් ගින්නෙන් එක්ක වැඩ කරන පවුලක ඉපදුනොත් ඒක හොඳ ලකුණක්. සමරන්න ඕනේ දෙයක් කියලා. ඒකට තන්ජිරෝ කියනවා එහෙමද? මට එහෙම දෙයක් දැනුනේ නැහැ කියලා. දැන් අපිට වෙන්නන්නේ තන්ජිරෝගේ අලුත් කඬුව තන්ජිරෝට දෙන සීන් එකක්. මේ වෙලාවේ අර මිනිස්සයා ඔය කඬුව රතු පාට වෙන්න ලොකු ඩොකුමන්ට් තියෙනව නේද කියලා මාස්ටර්ගෙන් අහනවා. මේ වෙලාවේ තමයි මාස්ටර් ඒ කඬුව අරගෙන පොඩි හැඳින්වීමක් කරන්නේ. මේ කඬුව වලට කියන්නේ නිමිටින් කඬු කියලාලු. මේ කඬුව පාවිච්චි කරන කෙනාට අනුව කඬුවේ පාට වෙනස් වෙනවා කියලා මාස්ටර් කියනවා. මේ වෙලාවේ තන්ජිරෝ ඒ කඬුව දාලා තිබ්බ කොප්පුවෙන් කඬුව එළියට ගන්නවත් එක්කම ඒ කඬුව කළු පාට වෙනවා. එතකොට අර මිනිහා කළුද කියලා තන්ජිරෝ කඩම් පයින්නවා. ඒත් එක්කම එතනට එක් කපුටෙක් ඇවිල්ලා කියන්න ගන්නවා. ඔයාට තියෙන රාජකාරිය මේකයි. උතුරු බටහිර පැත්තේ තියෙන ගමට යන්න. එතන තරුණ ළමයි අතුරුදහන් වෙනවා. ඒ එතන ඉන්න ඩීමන් හොයාගෙන එයා මරන්න. මේක ඔයාගේ පළවෙනි රාජකාරිය කියලා කියනවත් එක්කම මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් guys අද එපිසෝඩ් එක ගැන හිතන දේ ඔයගොල්ලෝ පළවෙනියෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. අමතක නොකර අපේ channel එක subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකේ හමු වෙමු.